මේ ඉමේජ් එකේ ඉන්නේ මල් ළඟට ආපු ක්ලයන්ට් කෙනෙක්. ඉතින් එයාට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. එයාගේ බ්‍රෙස්ට් එක දෙපැත්තේ එල්ලෙන ෆැට් එක. ඔයාලට පේනවා ඇතිනේ. ඒ වගේම තමයි එයාට හරිම ප්‍රශ්නයක් වෙලා තිබ්බේ. එයාගේ බ්‍රෙස්ට් එක ගොඩාක් සැගී වෙලා තිබ්බේ. ඒ වගේම එයාගේ බැක් එකේ ටිකක් අමුතු හැඩයකට වගේ තිබ්බා. මේ ටිකක් ඇන්ගල් එකකට වගේ ටිකක් ෆැට් එකක් පිරීලා තිබ්බා. ඉතින් මෙයා ආවේ මගේ ඉන්ඩිවිජුවල් ක්ලාස් එකකට. ඉතින් මෙයා ගොඩාක් මහන්සිලා මන් දෙන හැම වර්ක්අවුට් එකක්ම ගොඩාක් කැපවීමක් කරගෙන ගියා. ඒ වගේම ඩයට් එක හරියට ෆලෝ කරගෙන ගියා. ඉතින් මාස දෙකෙන් අපිට රිසල්ට් එක වෙනස් කරගන්න පුළුවන් වුණා. ඉතින් මම ඔයාලට දැන් ඉමේජ් එකක් පෙන්නන්නම් කොහොමද එයාගේ රිසල්ට් එක කියලා. මේ තියෙන්නේ දැන් එයාගේ රිසල්ට් එකේ. අර ගොඩාක් සතුටුයි. ඉතින් එයාගේ කොන්දේ ලොකුවට තිබ්බ ෆැට් එක මම අයින් කරලා දුන්නා. ඒ වගේම ඉනෙන් ගොඩක් අඩු කරලා දුන්නා. බ්‍රෙස්ට් එකේ එල්ල වැටීම නතර කරලා දුන්නා. සහ බ්‍රෙස්ට් එක දෙපැත්තේ එල්ලිච්ච ෆැට් එක මම අයින් කරලා දුන්නා. ඉතින් මට මාස දෙකක කාලයක් තමයි මේ හැම දෙයකම ගියේ. ඉතින් මේව බොරු නෙවෙයි ඇත්ත. මොකද මම මේ ක්ලයන්ට්ස්ලාගේ රිසල්ට්ස් අරන් දෙනවා හැම ක්ලයන්ට් කෙනෙක්ගෙම. ඉතින් ඔයාට රිසල්ට්ස් නැහැ කියලා ප්‍රශ්නයක් වගේ තියෙනවා නම් ඉතින් අනිවාර්යයෙන්ම මට මැසේජ් එකක් දාන්න. මට පුළුවන් විදිහට මම ඔයාගේ බොඩි එක බලලා සම්පූර්ණයෙන්ම හෙල්ප් එකක් දෙනවා.